ඒඩ්ස් හොයන්න රහස්‍ය ජංගම සායනයක්. ශ්‍රී ලංකාව තුළ HIV සහ හෙපටයිටිස් ආසාදිතින් සංඛ්‍යාව නිශ්ශබ්දව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. සමාජීය බිය සහ ලැජ්ජාව හේතුවෙන් බොහෝ දෙනෙක් පරීක්ෂණ සඳහා යොමු නොවීම මෙම රෝග ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගික බෝවන රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මගින් සුවිශේෂ පියවරක් ගෙන ඇත. ඒ අනුව වැඩිම අවදානමක් සහිත දිස්ත්‍රික්ක දෙකක් වන කොළඹ සහ ගම්පහ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රහස්‍ය ජංගම සායන මෙහෙයුමක් වහාම ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබේ. සාමාන්‍ය රෝහල් සායනයකට යාමට මැලිවන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් මෙම ජංගම සායන සේවාව සැලසුම් කර ඇත. මෙහි ප්‍රධානතම සුවිශේෂතා කිහිපයකි. සායනයට පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය සහ පරීක්ෂණ වාර්තා 100%ක්ම රහසිගතව තබා ගනී. ඉතා කෙටි වේලාවකින් ලබාගත හැකි නවීන පරීක්ෂණ කට්ටල හරහා රෝග විනිශ්චය සිදු කෙරේ. පරීක්ෂණවලට පෙර සහ පසු වෛද්‍යවරුන් සහ පුහුණු උපදේශකයන් විසින් පූර්ණ මඟ පෙන්වීම ලබා දෙයි. යම් හේකින් ආසාදිතයෙකු බව හඳුනාගතහොත් ඔවුන් ඍජුවම නොමිලේ ලබා දෙන ජීවිතාරක්ෂක ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ. ජනගහන ඝනත්වය, සංක්‍රමණික ශ්‍රමිකයන් බහුල වීම සහ අවදානම් සහගත හැසිරීම බහුලව වාර්තා වන කලාප වීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම විශේෂ මෙහෙයුම මුලින්ම දියත් කර ඇත. නාගරික කලාප, කර්මාන්තශාලා ආශ්‍රිත ප්‍රදේශ සහ තරුණ තරුණියන් ගැවසෙන ප්‍රධාන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම ජංගම සායන රථ සංචාරය කිරීමට නියමිතය. මෙම ජංගම සායන ක්‍රියාත්මක වන ස්ථාන සහ වේලාවන් පිළිබඳ තොරතුරු ළඟදීම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කිරීමට නියමිතය. කසාගලින් කතා කරන පත්තරේ